Welcome back to our YouTube channel Dev Harsh. Subscribe, like and share. මේ vlog එක පටන් ගන්නේ දවස් ගානක එකතුවක් සතියක විතර එකතුවක් මේ. ඉතින් අපි මුලින්ම ගලේ දේවාලය යනවා. ගොඩක් අය දන්න ඇති ෆේමස් ගලේ දේවාලය. ඉතින් මේ සෙනසුරාදා දවසක රෑ අපි මල් පහන් පූජා කරලා මල් පූජා කරන තන වීඩියෝස් ගන්න බෑ එච්චරට සෙනගවල ගන්න තියන අය නම් මෙතන හදනවා ගම්වාර දෙවියන්ගේ ලොකු පිළිමයක්. ඒක මා ලස්සනයි රැහැට පේන්නේ නැහැ. පේන්නේ නැහනේ. වයින්වත් තියෙන්නේ. මෙහි දඹදෙනි මේ තවත් දවසක මේ දවස නම් අපි ගියේ ෆෝන් එකක් ගන්න. ඒක තියෙන චූටි ක්ලිප් වගේක් ඉතින් අපි යමු. ඊට පස්සේ තවත් දවසක මං අම්මා එක්ක ගියා ඇඳුමක් බලන්න. සෙට් වෙන ඇඳුමක් තිබුණේ නැහැ. පොසොන් එකට දයන්න ඇඳුමක් ගන්න. ඉතින් තාම හොයලා අන්තිමට මට සෙට් වෙන එකම එක ඇඳුමයි තිබ්බේ. ඊට පස්සේ අපි එදා රෑම අයියා කොණ්ඩේ කපන්න ගියා. ඒක වීඩියෝ ක්ලිප් එකක් තමයි. රෑ 11:00යි. මම හිතන්නේ අපි කොණ්ඩේ කපලා ඉද්දි 1:00යි වෙලාව. මේ තියෙන්නේ තවත් දවසක්. මේ අපේ රූම් එක මේක්ಓවර් එකක් කරනවා. ඉතින් මම ඔයාලට ඒක මේක්ಓවර් එක ඉවර වුණාම තම ටිකයි වැඩ කරලා තියෙන. ඉතින් ඒකට අපි කාපට් එකක් බලන්න තමයි මේ ආවේ. ඒකත් බලලා අපි තව තැන් දෙක තුනක බලලා තමයි උතනින් ගත්තේ. ඉතින් අපි මම මේක්ಓවර් එක ඉවර වුණාම ඔයාලට ඒක වීඩියෝ එකක් තරන් එන්නම්. මට එදා දවසම වගේ ක්‍රේවී එකක් තිබ්බා. ජනිත බේකර්ස් එකේ මිනුවන්ගොඩ මේ ගැටෝ කේක් කෑල්ල කන්න. ඇත්තම ඒක කන්න කොච්චර කෑවත් මදි. ඉතින් ඒ ක්‍රේවින් එකට අයියෝ කඩ ගොඩක් ගැන කිව්වා. මං කොත් නෑ ජනිත එකට මේ යන්න ඕන. මොකද මට කේක් කන්න ඕන නිසා ජනිත එකෙන්ම අපි කමු කියලා. ඉතින් ඒ ක්‍රේවින් එක සංසිඳව ගත්තා. ඔයාලා බලන්න එපා මං කේක් කෑල්ල අතේ තියාගෙන තව කේක් බලනවනේ මේ මෙච්චර ඇයි මේ කේක් බලන්නේ කියලා. ඉතින් බර්ත්ඩේස් එනවා ලබන මාසේ ගොඩක් දිගටම වගේ. ඉතින් අපි කේක් හදනවද කේක් ගන්නවද කියන එක තීරණය කළේ. අපි ගණන් බැලුවා. අපේ පොඩි වැඩ වගේක් තිබ්බා. මේ මගේ යාළුවෙක් එයාවත් හම්බෙලා මගේ ෆෝන් එකේ පොඩි යවුලක් තියෙන එකත් හදාගන්න කොහොමද කියලා කතා කරගෙන අපි මේ කප්පට් එක සිලෙක්ට් කරගත්තා. මොකද ගියාට කණුත් වැඩි පොළවට සෙට් වෙන්නේ නැහැ. අනික දීර්ඝ කාලීනව තියාගන්න බෑ කාපට් එකක්. අර පොඩි කාලයකට ලස්සනට තමයි දාගන්නේ.
එහෙනම් මේක පුංචි ක්ලිප් එකක් මේ vlog එක පොඩි වීඩියෝ එකක්. මම මේ අන්තිම දවසේ මේ සතියේ එදා උදේම ටවංගින් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා පතුත් ගන්න මොකද එදා වැස්ස දවසක්. ඉතින්